හායි මේක ඇත්තටම මුලින්ම කියනවා මම ආසාවට කරපු වීඩියෝ එකක්. ඒ වගේම ඊයේ මගේ දවසේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි තියෙන්නේ. මට උදේම බබාගේ කින්ඩර්ගාර්ටන් එකට යන්න තිබ්බා. මම ගෙදර ඉඳන් ටැක්සි එකක් දාගෙන කින්ඩර්ගාර්ටන් එකට ගිහිල්ලා එයාගේ ඉවෙන්ට් එක බලලා මම ඊට පස්සේ ලන්ච් ගන්න ගියා. මම ලන්ච් වලට ගියේ සයිසේරියා කියලා ඉටාලියන් රෙස්ටෝරන්ට් එකක්. ඉතින් මං හිතුවා හෙල්දි මෙනු එකකට යනවා කියලා. මම ඉස්සරවම චිකන් සලාඩ් එකක් ඕඩර් කරා. ඒක ඇත්තටම හිතුවට වඩා ගොඩාක් ලොකුයි. චිකන්, ටොමැටෝ, ලෙටස් තිබ්බා. ඉතින් ඒක ගොඩක් ලොකුයි. ඊට අමතරව මම ඕඩර් කරා චිකන් ස්ටේක් එකයි, චීසි දෝරියා එකයි. ඉතින් සලාඩ් එක නම් ඔක්කොම ඉවර කරන්න බැරි වුණා. ඉතින් ඒක වැඩි ඇත්තටම. ඊට පස්සේ මම ගත්තා චිකන් ස්ටේක් එක කන්න. ඉතින් ඒකත් රසයි. ඉතින් මේකේ තියෙන දෝරියාස් ඔක්කොම හරි රසයි. ඊට අමතරව අපි මේකේ yen 180ක් වගේ දීලා අපිට ඩ්‍රින්ක් බාර් එක ගන්න පුළුවන්. එතකොට අන්ලිමිටඩ් ඩ්‍රින්ක්ස් ගන්න පුළුවන්. මට සාමාන්‍යයෙන් කොෆි එකක් ඒ වගේ රස්නෙට දෙයක් බිව්වේ නැත්තම් මගේ මේ ලන්ච් එක ටිකක් ඩයිජෙස්ට් වෙන්නේ නැහැ වගේ එකක් තියෙනවා මට. ඒක පුරුද්දට ගිහිල්ලා. ඉතින් මම ඩ්‍රින්ක් බාර් එක ඕඩර් කළා කැෆේ ලත් එකයි මෙලන් සෝඩා එකයි බිව්වා. මේ ග්‍රීන් කලර් මෙලන් සෝඩා එක හරි රසයි. ඔගොල්ලෝ අපිලාක බීලා බලන්න. මම ගොඩක්ම ආස ඩ්‍රින්ක් එකක් මේක. ඊට අමතරව මේ ස්ටේක් එකත් හොඳයි. විශේෂයෙන්ම මේ සාමාන්‍ය රීසනබල් රෙස්ටෝරන්ට්ස් තියෙනවා. ඒවට වඩා සාමාන්‍ය ස්ටේක් එකක් සාමාන්‍යයෙන් ජැපනීසියෙන් 1500ක් වගේ වෙනවා. මේක සාමාන්‍යයෙන් ජැපනීසියෙන් 400-500ක් වගේ උනේ. ඉතින් හරි ලාභයි ඇත්තටම. ඊට අමතරව මේ චීසි දෝරියා එක මේකත් හරිම රහයි. හොඳට චීස් උඩට දාලා. ඉතින් මම වෙනම බත් එකක් ගත්තේ නෑ. ඒක මේක යට තියෙන රයිස් ඊට පස්සේ චීස් ඒක හරි රහයි ඇත්තටම. ඉතින් හොඳ රස්නෙට රසට තිබ්බා. ඉතින් හරියට එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් කෑමක් එන්ජොයි කරන එකත් ඉතින් හරි රිලැක්ස් එකක් නේ. තනියෙන් ඒක එන්ජොයි කරන එක හරි ෆීලින් එක හරිම හොඳයි. ඉතින් ඒකට මම දැන් පුරුදු වෙලා තියෙන්නේ. ඊට අමතරව මේ මං කිව්ව මෙලන් සෝඩා එක ඒකත් බීලා කැෆේ ලත් එක්කුත් බීලා මම ඊට පස්සේ බිල් එක පේ කරන්න ගියා. ඒක අපිට තනියෙන් කරගන්න පුළුවන්. මේ ඔක්කොටම මට ගියේ yen 1400 ගාණක්. ඒ කියන්නේ 1500කට ආසන්න ගාණක්. ඊට පස්සේ ඉතින් ඒක ලොකු මුදලක් නෙමෙයි. අපි කන්වීනියන්ස් ස්ටෝර් එකකින් ලන්ච් එකක් හරි මොනවට අනම්මනම් ගත්තාමත් ඒ ගාණ යනවා. ඊට පස්සේ ඔක්කොම පේ කළා මං ආයෙත් ඔෆිස් ගියා. ආයෙ හම්බෙමු දවසක. බයි බයි. thank you.